ආයුබෝවන්. අද අපි ගැඹුරින් බලන්න යන්නේ මේ G121 PDF කියන ලේඛනය දිහා. මේක ඇත්තරම කෙනෙක්ගේ පෞද්ගලික අත්දැකීම්. එයාගේ ජීවිතයේ හැඩගැහුණු හැටි ගැන කියවෙන සටහනක්. අපි බලමු නේද මේකේ තියෙන දේවල් ටිකක් විමසලා. ඔව් මේකේ ප්‍රධාන වශයෙන්ම කතුවරයාගේ පාසල් කාලය ගැන අර විශේෂයෙන්ම එක ගුරුවරයෙක් හිටියා කියන එතුමයි සාහිත්‍ය ඇසුරයි කොහොමද බලපෑවේ කියලා තමයි කියවෙන්නේ. එහෙනම් අපි මුලින්ම යමුද මේ පාසල් පරිසරය පැත්තට. කතුවරයා කියන විදිහට ඒක හරියට නිකන් නියංගෙට අහුවෙලා වේලිලා තිබ්බ ගොවිපලක් වගේලු ඉස්කෝලේ. එකපාරට වැස්සක් ආවම පණ ලබනවා වගේ ළමින්ගේ ඉගෙනීමටත් පණ ලැබුණා කියලා කියනවා. ඉස්කෝලේ වත්තේ ගබඩා කාමරයක් හදනවා. ඔව් වත්ත ලස්සන කරනවා මල් පළතුරු හැමත වවනවා කියලා තියෙනවා. නිකන් ඉස්කෝලේට අලුත් ජීවයක් එනවා වගේ. හරියටම හරි. ඒ විතරක් නෙමෙයි ළමයි එකතු වෙලා නාට්‍ය දෙකක් පවා රඟ දක්වනවා කියලාත් මේකේ තියෙනවා. ඔව් නේද? එක නාට්‍යයක ප්‍රධාන අමුත්තා විදිහට ඇවිත් තියෙන්නේ SWRD බණ්ඩාරනායක මහත්මයා. එතුමා එදුකොට පළාත් පාලන ඇමති. ඒක ලොකු දෙයක් වෙන්නේ නැති ඒකාලේ. අනිවාර්යෙන්ම අනිත් එක තමයි ඒ නාට්‍ය වලින් ලැබුණු ලාභෙන් ඉස්කෝලේට රේඩියෝ එකකුත් අරන් තියෙනවා. ඒක නියමයි. ඇත්තටම අපූර්ව කාරණයක් තමයි මහගමසේකර. ඒ කියන්නේ එතුමා ඒ කාලේ MG සමරසේකර මුලින්ම ගුවන්විදුලි ගායන තරග වලට සහභාගී වෙන්නෙත් මේ ඉස්කෝලෙන්ලු. ඒ මොකද ඒක නම් වැදගත් තොරතුරක්. ඔව්. සේකර දක්ෂ විකට නළුවෙක් කියලාත් කතුවරයා කියනවා. මේ ලියන කතුවරියත් කොණ්ඩපාලා තියෙනව නේද? අර විජය නාට්‍යයේ. තාපස චරිතයක් නේද? ඔව් තාපසයා විදියට. අර විජේ තෙපට ජය වේවා කියලා අතුස්සද්දී විජේයි අනිත් අය ධන ගහලා වදින්න ඒ සිද්ධියත් හරි ලස්සනට විස්තර කරනවා. මේ හැම දෙයකම පේනවා ඉස්කෝලේ කොච්චර සජීවී තනක් වෙලාද තිබිලා තියෙන්නේ කියලා. ඒත් මේ වගේ සාහිත්‍ය රසයක් උනන්දුවක් ඇති වෙන්න කවුරුවරි මූලික වෙන්නේ නැති නේද? අන්න ඒක තමයි කාරණේ. එතනදි තමයි අර ජයසේකර ගුරුතුමාගේ කාර්යභාරය ඉස්මතු වෙන්නේ. ශිෂ්‍යයන්ට සාහිත්‍ය ගැන ක්‍රමානුකූල දැනුමක්, නිවැරදි රුචියක් ඇති කරන්න මුල් වෙන්නේ එතුමා කියලායි කියන්නේ. හරි. කතුවරයා කියන විදිහට ජයසේකර මහත්තයා කුමාරතුංග මුනිදාස මහත්තයාගේ අර හෙළවස්වහරට ටිකක් බර කෙනෙක්. ඒ කියන්නේ පිරිසිදු සිංහල වචන පාවිච්චියට. හෙළහුල ආభాසය වෙන්න ඇති. වෙන්න ඇති. ඉතින් ඒ රුචිය ළමින්ටත් ලැබෙනවා. 8 වෙනි පන්තියේදී වගේ තමයි සාහිත්‍ය හරියට උගන්වන්න පටන් අරන් තියෙන්නේ. හැබැයි අවුරුදු 3-4ක් යද්දී කෞසලමින වගේ ගඹුරු පොත් දක්වාම කියවලා තිනවා කියනෝ. ඒක පුදුමයි. මතක ශක්තිය ගැනත් කියනව නේද? ඔව්. ගුත්තිල කාව්‍යෙන් භාගයක් විතර උම්මග්ග ජාතකයේ මුල් පිටු ගණනාවක් W.A. සිල්වාගේ නවකතා කොටස් රෑතෙන්න කොන්ගේ වවුලුවෙන් ලොකු කොටසක් මේ ඔක්කොම කටපාඩමින් කියන්න පුරුවන් වෙලා තිනවා ඒ කාලේ හැටියෙම වෙන්න ඇති. ඇත්තටම ජයසේකර මහත්තයා ගැන තව අපූර්ව කතාවක් තියෙනවර එතුමාගේ ගොවිතැන උපමාව. ඒක මොකද්ද? එතුමාගේ ගොවිපලේ හැම පැලයකින්ම එකම දේ බලාපොරොත්තු වෙන්නේ නෑලු. ඒ කියන්නේ අඹ ගහින් අඹ, මිරිස් පැලෙන් මිරිස්, ඒම මිසක් හැමෝගෙම එකම ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. හරි. ඉතින් ශිෂ්‍යයන්ටත් ඒ වගේ තමයිලු සැලකුවේ. එක එක්කෙනාගේ හැකියාවන් වෙනස් විදිහට දකින්නවා. මේ ලියන කතුවරයා තමන්ව හඳුන්වන්නෙත් අන්න ඒ වගේ. ඒ ගොවිපලේ ටිකක් හෙමින් වැඩුණු කජු පැලයක් වගේ කියලයි. කජු පැලය ඒක සම්බන්ධ වෙනවා නේද අර ඉස්කෝලේ එලිමහන් පන්තියේ තිබුණු ලොකු කජු ගහටයි පුංචි ඇට්ටේ පැලවෙනා කවියටයි හරිම ලස්සන සම්බන්ධයක් ඒක. ඔව් ඒක හරිම සංකේතාත්මකයි. ඒත් මේ කජු පැලය ඒ කියන්නේ කතුවරයා ටිකක් අනිත් ළමින්ගෙන් කොන් වෙලා වගේ හිටියා කියලාත් කියවෙනව නේද? එතකොට කොහොමද ගුරුතුමාගේ විශේෂ අවධානයක් ලැබුණේ? අන්න ඒක තමයි කතාවේ වැදගත්ම තැනක් වෙන්නේ. මෙතනින් පේනවා සමහර වෙලාවට අපි නොසලකා හරන කෙනෙක්ගේ ජීවිතේ උඩට ගන්න පොඩි වචනයකට උනත් පුළුවන් කියන එක. දවසක් ජයසේකර ගුරුතුමා මේ ළමයා ලියපු රචනාවක් පන්තියේ කියවනවා. ඒකේ තිබ්බ අදහසක් අගය කරලා very good idea කියලා ඉංග්‍රීසියෙන්ම කියනවා. ඒ කාලේ හැටියට ඉංග්‍රීසියෙන් එහෙම කියන එක ලොකු දෙයක් වෙන්නේ නැති නේද? ඇත්තම. ඒ විතරක් නෙවෙයි ගුරුතුමා එතනින් නවතිනෙත් නෑ. ඔව් ඊට පස්සේ අර කතාව කියනෝ නේද? ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමා, ඒ කියන්නේ බාරන් නැතිතුමා. බාරන්. එතුමා පොඩි කාලේ කොච්චර අමාරුවෙන්ද ඉගෙන ගත්තේ කියලා කියනවා. ඊට පස්සේ එතුමාගේ ගුරු හාමුදුරුවෝ රත්මනානි ශ්‍රී ධර්මහාරාම නායක හාමුදුරුවෝ. උන්වහන්සේ කියපු කතාවක් මතක් කරනවා. බාරත් කවදා හරි මිනිහෙක් වෙයි කියලා. ඒක කියලා ගුරුතුමා මේ ශිෂ්‍යයා දිහා බැලලා මේ ළමයා දිහා බැලලා ඒ වගේ අපේ මේ බාරත් කවදා හරි මිනිහෙක් වෙයි කියලා එකපාරක් නෙවෙයි කීප වතාවක්ම කියනවා. අනේ
ඒක කොච්චර හිතට වදින්නද? කතුවරයා ඒක විස්තර කරන්නේ හරියට අම්මගෙන් විතරක් වතුර ටිකක් ලැබිලා මැලවෙමින් තිබ්බ පැලයකට එකපාරට ලොකු වතුර පාරක් ජල ධාරාවක් ලැබුණා වගේ කියලා. ඒ තරම්ම ඒ වචන ටික හිතට වැදිලා. ඒත් පුදුම දේ තමයි පන්තිය අනිත් ළමයි ඒකට ඊර්ෂ්‍යා කරේ නැහැ කියන එක. ඔව් කතුහරයා ඒකට හේතු දෙකක් වදී හිතලා එක්කෝ ඒ වචනවල ගැඹුර අනිත් අයට තේරුණේ නෑ. එහෙම නැත්නම් නැත්තම් මේ වගේ කොන් වෙලා ඉන්න කෙනෙක්ට එහෙම කිව්වට වැඩක් වෙයි කියලා හිතුවේ නැතුව ඇති. ඔව් ඒ වගේ දෙයක්. ඉතින් ඒ නිසා උනේ එයාට අනුන් මොනා හිතයිද කියලා බලන්නේ නැතුව තමන්ගේ හැකියාව ගැන විශ්වාසයක් හදාගන්න නිදහසක් ලැබුණේකලු. ඒක හරි වැදගත් නේද? බාහිර බලපෑම් නැතුව තමන්ම හොයාගන්න ලැබෙන අවස්ථාවක්. ඇත්තටම. ඉතින් මේ අත්දැකීම තමයි අපි දන්න කේ ජයතිලක වගේ විශිෂ්ට ලේඛකයෙක් බිහි වෙන්න පදනම දැම්මේ කියලා අපිට හිතන්න පුළුවන්. මේ මූලාශ්‍රයකට මතක් කරනවා මේ වගේ නිර්මාණශීලී මිනිස්සුන්ගේ ජීවිත කතා ඇතුලේ මොනතරම් පාඩම් තියෙනවද? ඔව්. අපේම නිර්මාණශීලීත්වයට රසවින්දනයේට ජීවිතය දිහා බලන විදියටත් කොච්චර දේවල් එකතු කරගන්න පුරුවන්ද කියලා. හරියටම හරි. එහෙනම් මේ සාකච්ඡාවෙන් අපිට පැහැදිලි ජයසේකර ගුරුතුමා වගේ නිරීක්ෂණශීලී දිරිගන්වන ගුරුවරයෙක් ශිෂ්‍යයෙක්ගේ ජීවිතයට කොතරම් ලොකු බලපෑමක් කරන්න පුරුවන්ද කියන එක. ඒ වගේම අර හැමෝගෙම ඇතුලේ තියෙන සංගෝණු හැකියාවන් අර කජුපැල වගේ ඒව හඳුනා ගැනීම කොච්චර වටිනවද කියන එකත්. ඔව් ඒක හරිය වැදගත්. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝටම හිතන්න දෙයක් ඉතුරු වෙනවා. අපි කොච්චර වාරයක් ඉක්මනට ප්‍රතිඵල පේන අයට විතරක් අවධානය යොමු කරලා අර හිමින් සැරේ මෝරන වෙනස්ම විදිහේ හැකියාවන් තියෙන කජුපැල වගේ අයව මංගහරිනවා ඇද්ද? ඒකත්. ඒ විදිහට මංගහැරීමෙන් මොනතරම් විභව ශක්තියක් මොනතරම් හැකියාවන් සම්භාරයක් අපේ සමාජයට අහිමි වෙනවා ඇද්ද? එහෙමත් නැත්නම් මේ කතාව වගේ සාර්ථකයි කියලා අපි හිතන මිනිස්සුන්ගේ ජීවිත පිටිපස්සේ තියෙන මේ වගේ සැඟලුණු කතා දැනගත්තම ඒ සාර්ථකත්වයේ කියන එක දිහා අපි බලන විදිහත් වෙනස් වෙන්නේ නැද්ද? ඒක හිතන්න වටින කාරණයක් තමයි.